විනාඩි 5ක කාලයක් ඔබතුමන්ට. ස්තුති මූලාසන මන්ත්‍රීතුමනි. ඊයේ උදේවරුවේ බැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහත්මයා ඝාතනයට ලක් වෙනවා. කොහොමද ඝාතනයට ලක් වෙන්නේ? ඔහු සභාපති ධූරයේ තමාගේ රාජකාරිය සිදු කිරීම සඳහා තමාගේ නිල කාමරයේ සිටියේදී දවල් කිසි කරදරයක් නැතුව දෙදෙනෙකු චතුර්පැදියෙන් ඇවිල්ලා වෙඩි තියලා යනවා. ඊට පස්සේ හවස නැත්තම් දවල් මේ පාර්ලිමේන්තුවේ අපේ මහජන ආරක්ෂා පිළිබඳ ඇමතිතුමා ඝාතනයට ලක්වුණු පුද්ගලයාගේ චරිතය ඝාතනය කරනවා. ඒක හරිද? ඒක හරි නෑ. ඔබතුමල්ලා අද ගෙනලා තියෙනවනේ මේ මොනවද මේ යෝජනාව මොනවද මේක කියන්නේ? සමාජයේ වඩා සුරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීමට සියලුම පුරවැසියන්ටද වගකීමක් සහ යුතුයකමක් තිබේ. එතන සමාජය වඩා සුරක්ෂිත ස්ථානයක් බවට පත් කරන්න යෝජනාව ගේනවා. මේ සමාජයේ මහජන නියෝජිතයෙකු තමයිගේ රාජකාරිය සිදු කරන නිල කාමරය කිසිම ආරක්ෂාවක් නැහැ. සුරක්ෂිත භාවයක් ලබා දීලා නැහැ. කාගේද වගකීම? සමාජයේ වගකීම. ප්‍රධාන වගකීම කාටද තියෙන්නේ? රජයට. රජයට කාටද තියෙන්නේ? නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට. එතන පාර්ලිමේන්තුවේකට සම්බන්ධ වෙන්නේ කොහොමද? අදාළ නීතිය ක්‍රියාත්මක කිරීමේ අමිතුතුමා හරහා. ඒ කරපු එක සම්පූර්ණ වැරදි. මූලාසන මන්ත්‍රීතුමනි, යම් කිසි ඝාතනයක් සිදු වුණොත් ඒක මිනිමැරුමක් නම් මිනිමැරීමේ පිටිපස්සේ තිබෙන ඡේදනාව ලබා ගැනීම සඳහා පමණක් චරිතය අදාළ කරගන්න පුළුවන්. ඒක තමයි නීතිය. යම් කිසි පුද්ගලයෙකුගේ මරණය මිනිමැරුමක් සිදු අවස්ථාවකදී මේ බැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාගේ මිනිමැරුම සිදු වුණු අවස්ථාවේදී චේතනා 10ක් තිබිය හැකි. දේශපාලන චේතනාවක්. එහෙමත් නැත්නම් ඔහු ගනුදෙනු කරන ලද අනෙකුත් හේතු නිසා සිදු වුණු චේතනාවක්. පෞල් සම්බන්ධයෙන් චේතනාවක්. ඔබතුමා කොහොමද පූර්ව නිගමනට එන්නේ? ඒතුමා ඒ මහත්මයා ඒ මරණයට පත් වුණු පුද්ගලයා ජීවතුන් අතර හිටිය කාලයේදී යම් යම් අපරාධ සම්බන්ධ කල්ලිවලට කරපු ගනුදෙනුවේ පරිගැනීමක් කියලා කොහොමද පූර්ව නිගමනට එන්නේ? ඒක වැරදි. ඒක කරන්න එපා. ගරු මූලාසන මන්ත්‍රීතුමනි, මම ඉතාමත් වගකීමින් ඉල්ලනවා. මොකද නලින් ජයතිස්ස ඇමතුමා ඉතා හොඳ කතාවක් කරලා කිව්වා මේකට යන් කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉස්සල්ලාම හැන්සාඩ් එකේ එතුමා අර ඝාතනයට ලක්වුණු පුද්ගලයාගේ චරිත ඝාතනය සඳහා කරන ලද කතාව කපා හරින්න ඕනේ. ඒක ඉස්සෙල්ලා කරන්න ඕනේ. එවනම් පස්සේ කතා නැගින අවස්ථාවක මම අහන්නම්. ඒක වැරදි. එහෙම කරන්න එපා. ඒක අශීලාචාරයි. එහෙම කරන්න කිසිම අයිතියක් නෑ අපිට. අර මිනිස්සෙක් මැරුණට පස්සේ අවසන් ගෞරවයක් දක්වන්න මොන වර්ගයේ මිනිසෙක් වුණත් එල්ලුම් ගහකට නියම වුණු මිනිමරුවෙකුට පවා ඒ එල්ලුම් ගස් දඬුවම ලබා දීමෙන් අනතුරුව ඒ මිනිස්සයා පිළිබඳ එහෙම ජරා කතාවක්, අශීලාචාර කතාවක්, පහත් ගණයේ කතාවක් කරන්නේ ඔය ඝාතන ලක්වලා දින කවුද? විනාඩියක් කාලය ගරු මන්ත්‍රීතුමා. ඔව් ඝාතන ලක්වලා දින කවුද? මහජන නියෝජිතයෙක්. එතකොට මේ වගේ චරිතය වරප්‍රසාද වලට මුවා වෙලා ඝාතනය කරොත් එතුමාගේ පවුලේ සමාජිකයන්ට සිදුවෙන වේදනාව ගැන ටිකක්වත් හිතලා බැලුවද? එතුමා ඒ මහත්මයාට ඡන්දෙ දීලා බැලිගම ප්‍රදේශ සභාවේ සභාපතිකම ලබා දුන්න ඡන්දදායකයන්ට සිදු වුණු අවනම්බුව ගැන හිතලා බැලුවද? ඔබතුමාලා දිගින් දිගට අහනවා අපි මේ කළු යන්දගෙන ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් කළු ඇවිදගෙන අපි ඇවිල්ලා ඉන්නේ ඊයේ සුදුණු සිද්ධවීමට සිදුවුණේ මිනිමැරුමක්. එතුමා ඒ මිනිමරණයට ලක්වුණු පුද්ගලයාගේ පසුබිම පිළිබඳ අපි තාමත් ඒකට ප්‍රධාන හේතුව පිළිබඳ අනාවරණයක් නීතිය ඉදිරියේ සිද්ධ වෙලා නැහැ. ඒක
ඒ කුස්මන කරන ඒ පුද්ගලයක් වුවත් මේ මහා දවාලේ තමාගේ නිල කාර්යය සිදු කරන ඉන්න අවස්ථාවේදී මහජන නියෝජිතයෙක් අපි වගේ මහජන නියෝජිතයෙක් කාලය අවසන් ඔව් මට තව තප්පරතියක් ගන්න. මහජන නියෝජිතයෙක් ඝාතනය කරාම ඒකට අපගේ ශෝකයේ දක්වන්න අපි කළු කෝට් එක අරගෙන කළු ඇඳගෙන ඇවිල්ලා තියෙනවා. ඒක විතරක් නෙවෙයි. ඒක තවත් තීව්‍ර උනේ උදේ ඝාතනයට ලක්වුණු පුද්ගලයාව ඔබතුමා එතුමාගේ චරිතය ඝාතනය කළා. ඒ සම්බන්ධයෙන් ඔබතුමා ඒ පවුලෙන් ඒ ඡන්දදායකයෙක්ගෙන් සමාව ගත යුතුයි. ඒ වගේම අනිවාර්යෙන් ඒ කොටස හැන්සාටගෙන් කපා හරින්න ඕනේ කියලා අවධාරණය කරමින් මගේ කෙටි කතාව අවසන් කරනවා. ස්තුතියි. ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.